නරකාදී ක්‍රියාවලින් අත මිදෙන්න දිරිය වඩන්නයි ඕනේ. පෞකාර මිත්‍රයෝ ඉන්නවනේ. ඒව අතාරින්න ඕන පුතා. පෞකාර මිත්‍රයෝ ඉන්නවනේ අතාරින්න ඕන. අපේ ජීවිතවල පුළුවන් අතාරින්න. මම ඊයේ ධර්මදේශනාවට ගියපු වෙලාවේ අලව්වේ මම යනකොට බණ පීස් එකක් දාලා තිබුණා කවියෙන් කියන බණ. මම ගිහිල්ලා ආගෙන හිටියා බණ. මම ඒ අතරේ බැලුවා ඇවිල්ලා ඉන්න මිනිස්සු බණ අහනවාද කියලා. අර සද්ද විකාශන යන්ත්‍රේ මහ හඬින් දාලා තිබ්බාට නෑ මෙවුන් කෙහෙල් ගෙඩි ගිලිනවා, කවුම් ගිලිනවා, තේ බොනවා, ඕපාදූප කියනවා, නානා ප්‍රකාර කෙලියක් පේනවා මට. මම එව්වත් අධ්‍යයනය කරමින්ම බණ ඇහුවා. පෙන්නුවේ ධර්මදේශනාවේ තිබ්බේ පුතා රණ කකුළු ජාතකේ. ඔගේ චරිත පහක් තිබ්බා. රණ කකුළුවයි, තුරුණු බෝසත් තාපසතුමායි, කාකයි, කාකී නයයි. රණ කකුළුවයි තරුණ බෝසත් බ්‍රාහ්මණයයි මේ ඇත්තෝ දෙන්නා කල්යාණ මිත්‍රයෝ. කාකයි කාකී නයයි යාළු. අර තාපසයාගේ ඇස් දෙක පුතා මැණික් දෙකක් වාගේ පාරිශුද්ධ රුධිරයෙන් බබලවමින් කෙලෙස් විරහිත දමනය කළ කෙලෙස් ධර්මයන් බොහෝමයක් ඇතිින්දා හරිම ලස්සනයි කාන්තිමත්. අර කාකාගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු පුතා. කාකාගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු. කාකාගේ ගෑණි දැන් අර තාපසයාගේ ඇස් දෙකට ආසාවෙන් ඒ ඇස් දෙක කන්න ඕන. ඒ කාකී හිතනවා තනියෙන්. හිතලා මට මේ ඇස් දෙක කන්න නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් මට බබා හම්බෙන්න ඉන්න හින්දා මම මගේ මිනිහට කියනවා මට දොළ දුකක් තියෙනවා. ඒ හින්දා අරකගේ ඇස් දෙකම ඕනේ. ඒගොල්ලෝ මේකි බුද්ධිය ගත්තා. දැන් කාකා එන්න කලින් ගෑනු පුතුම ගෑනු ඉන්නවා පුතා. පුදුම ගෑනු ඉන්නවා. මම දැක්කා එහෙම ගියක් දවසක් මම අටුගොඩ පන්සලේ බණ තිබ්බා. දැන් මාස කීපයකට කලින් අටුගොඩ පන්සලේ බණට යනකොට මම මේ පාරෙමයි ආවේ. මම අදත් එනකොට බලාගෙන ආවා හිටියද කියලා පස්තිනි අම්මා. පේන්න හිටියේ නෑ. මම එතනින් එනකොට 8යි වෙලාව. උදේ 8යි වෙලාව. අපිට ඉස්සෙල්ලා චූම්පාන් මල්ලි යනවා. අපි පිටිපස්සේ වාහනේ එනවා. ගෑ අර චූම්පාන්ගේ නලාවට ඇහැරිලා කොණ්ඩෙත් කඩා දාගෙන රැට ඇඳපු ඇඳුම පිටින් ඇවිල්ලා පැන්න ගියමුකෝ පාරට. ලැජ්ජා බය කියන එක ගෑවිලාවත් නැති කාරකන්නේ ගෑණියක් මේ පාරේ. ඇවිල්ලා පැන්න. චූම්පාන්ගේ තැඟ හිරි වැටිලා ගිහින් දුස්නීම් භාවයෙන් ඉන්නවා. අපේ කොල්ලත් අහක බලාගෙනම මන් දිහා වපරට බලලා වාහනේ අයින් කරලා දාගෙන අපි එන්න ආවා. මේ ගෑණි පුතා 8 වෙනකම් බුදියලා චූම්පාන්ගේ නලාවට හැරුණා. ඇරිලා අර උදේට කන්න ගන්න ආවේ පොඩි උන්ට. මිනිහට. බලන්න. එහෙම ගෑණි ඉන්නවා ගෙවල් වල පුතා. අර කාක්කයි ගෑණි වාගේ. මේ බෝසත් කතාවේ තුගන්නනවා කාක්කා එනකොට ගෑණි බුදි. අසනීප වෙලා කියන. කාක්කා ඇවිල්ලා අහනවා සොඳුරිය. අසනීපයක්. ඒලා අපිට දෙනවා කියනවා. ඔබ සතුටු වෙන්නේ මට දුක දැනෙන කාරණාව. ඔබ පියාණ කෙනෙක් වෙන්නට යනවා. කාක්කා ඇත්තටම සතුටු වෙනවා මම තාත්තා කෙනෙක් වෙන්න යනවලු කියලා. රවුමක් ගිගිල්ලිලා ඇවිල්ලා මොනවද කන්දේ මාතා කියලා වුණා කියේ. ඒ කියතොටම කිව්වා අර තාපසයාගේ අත් දෙක කන්න ඕනේ කියලා අප්පා. කාක්කා හොඳටම බය වුණා.
මේ උත්තරීතර නරේන්ද්‍රයෙක් වෙච්ච මේ තාපසයාගේ ඇස් දෙක මා කෙසේ නංගන්නද? ඒකවල කල්පනා කර කර ඇවිදලා ආපහු ඇවිල්ලා කියනවා වෙන ආසයි එකක් කියන්නකෝ. මේකක් නැතුව වෙන ආසයි එකක් කියන්නකෝ කියලා කිව්වා. කපුරු දෙනවා දෙන්නෙම නෑ වෙන එකකට කැමැත්ත. අරකගේ ඇස් දෙකම කන්න ඕනලු. කොරන්න දෙයක් නෑ දැන් කාක්කා නැත්තම් මැරනවලු කියලා කියනවා. කාක්කා හිතේ දුකෙන් බිරිඳට තියෙන ආදරෙන් කෙලෙස් බර ලෝකේ කල්පනා කර කර ඉන්නකොට මිත්‍රයා මතක් වෙනවා. ණයව. ඒගොල්ලෝ ඉන්න තල් ගහට එහායින් හුඹහේ ඉන්නේ. යනවා. ගිහිල්ලා හුඹහේ වානකොට ණය එනවා. බොහොම කාලෙකින් මොකද උඹාවේ? කියනවා කාරණා. මෙහෙම එකක් වෙලා. ඒත් මං කොහොමනම් මේ නරේන්ද්‍රයේ ඇස් දෙක ගන්නද? මට ගන්න බෑ. මේකට උඹට පුළුවන් උදව්වක් තියනවා නම් කරපන්. උඹාගේ පාප මිත්‍රයෝ ගැටි. පෞකාර මිත්‍රයා එක ගත්පයින් හරි මං එනවා. ඕකා ඇවිදගෙන එනකොට මං තනකොළ ආස්සේ හැංගිලා ඉඳලා ඕකට කනවා එතකොටම වැටෙනවා උඹ ඇස් දෙක ගලවගෙන. ඔහොම සිද්ධි නැද්ද බලන්නකෝ අපේ ගම් වල කොල්ලෙක් යාළු වෙලා ඉන්නවා කෙල්ලෙක් එක්ක. හරිද? ගෙදරින් කැමති නැහැ. කෙල්ලගේ ගෙදර. දැන් මෙවුන් ටික කතා වෙනවා කැමති නැති හින්දා අපි අරන් පනිමු. දැන් මේ මොඩයා ගිහිලා කියනවා මේකගේ ගෝන් යාළු කලතට. ගිහිලා කියපු ඇටිය. ඕක එච්චර එකක් නෙමෙයි. වාහනයක් හොයාගත්තා. ගිහිල්ලා හිටිය අහවල් තැන හන්දියේ. ඕක කියනකොටම දාගත්තා ගියා අපි. මට මතකයි මම සත්‍ය කතාවක් මේ කියන්නේ. ඒකොල්ලා අනුරාධපුරයේම එකක් වෙලා මෙවුන් ටික අරගෙන පැන්නා. කෙල්ල අරගෙන පයින් කොටම ආලපාල හිටපු හැම යාළුවෙකුටම කෝල් කරලා කිව්වා. කෝල් කරලා කියනකොට ඒගොල්ලෝගේ ගාමන්ට් ෆැක්ටරියක් තියෙනවා. ගාමන්ට් ෆැක්ටරියේ ඉන්න පුතා 4500ක්. විජහට කලබල වෙලා ඔක්කොම පාරට පැනලා අරුන් එන මගේ ඇහුරුවා. ආයෙත් කොහේ යන්නද පුතා පොඩි කරගෙන 4500ක් පාරේ. නැවතුවා වාහනේ නාත්තනකොටම හරෙන්නේ අත දාලා අල්ලගත්තා හිටපියෝ. ගසලා බිම තියන්න නැතුව ගහවලු එකෙක් මට කියනවා. ගුඩිකාව එකෙක් මට කියනවා මරුණම කියලාලු හිතුවේ බිම තියන්න නැතුවම ගහවලු. සෑහෙන වෙලාවක්. ඇයි පුතා මොන ගාමට එකක් ගසලා තවත් තියෙනවා ඒ කැලණි. මූණු වල අතපයේ ඒ කැලණි තියෙනවා දා ගුඩිකාව. අවසානයේ ගෑනිත් නැහැ. බන්ධනාගාරේ දවස් 20 ගාණක් ළඟලා ඉස්පිරිතාලවලත් ළඟලා උද්දුම කර්මයක් ගෙවුවා පුතා. අර පෞකාර මිත්‍රයන්ගේ බහේ වැටිලා අනවශ්‍ය වුණා ගලවන්න ගිහින්. කාකා ණයට කිව්වා ණය ලෑස්ති වුණා. පෞකාරයා ලෑස්ති වෙලා ගිහින් තනකොළ ගොල්ලේ හැංගිලා ඉන්නවා පවුවදා. කාකාත් ඇවිල්ලා තල් ගහේ වහලා බලාගෙන ඉන්නවා දැන් අර කනවා මේක වැටෙනවා මං ගලවනවා ඇස්. ගලවලා අරකිගේ දොළ දුක සංසිඳවනවා. අර රණ කකුලුවා ඉන්න විලට තාපසයා එනවා හැමදාම වතුර ගන්න. වතුර ගන්න ඇවිල්ලා අර රණ කකුලුවා ලොකු කකුලුවා. කකුලුවා එනකොට සලු කොට දාලා කකුලුවා එල්ලෙනවා. සලු කොට එල්ලිච්චාම සලු කොට එල්ලගෙන කකුලුවා පිරිමැදලා කකුලුවාට ආදරය කරලා දුක සැප බලලා ටිකක් පරිසරයේ අරගෙන ඇවිද්දවලා කකුලුවාව ආපහු පොකුණෙන් තියලා වතුර අරන් යනවා. එදත් ඇවිල්ලා පුතා කකුලුවාට සලු කොට දාලා අල්ලගෙන පරිසරයේ පොඩ්ඩක් ඇවිදගෙන ආපහු කකුලුවාව පොකුණට දාන්න එනකොටම කෑව නැහැ. ණය කන කොටම පුතා එහෙමම සේමුරුජ්ජා වෙලා වැටුණා කකුලුවා විසි වුණා. කකුලුවා විසික්කා වෙලා තනකොළ ගොල්ලේ බලාගෙන ඉන්නවා යාළුවාට මොකද උනේ කියලා. එතකොටම කාක්කා ඇවිල්ලා වැහුවා පපුව උඩ. කකුලුවා බලනකොට මේකම ඇත් දෙක ගලවන්න හදනවා. විජාට දුවගෙන ගිහිල්ලා කකුලුවා ඔකගේ දිනානේ කොකු අඬු දෙක
එක අණ්ඩකින් අල්ලගත්ත කකුලුවගේ බෙල්ල දිව එළියට එනවා. කාකගේ බෙල්ල තද කෙරුවා කකුලුව දිව එළියට ආවා. ඒගොල්ලෝ ආපහු බුරුල් කළාවත් මොකද කරන්න හදන්නේ? ඒක අපිට කිව්වා කාරණා. මගේ තාපස යහළුවාට මේ ඉර නමෝනේ කොහමද? මට මේ වැඩි කරගන්න ක්‍රමයක් නැතුව මගේ යාළුවාගේ උපකාරයක් ගත්තාන් අර නායකයා. ඒගොල්ලෝ කකුලුවා දැන් කාකගේ බෙල්ලෙනුත් එක අණ්ඩකින් අල්ලලා හිර කරගෙන නායා ඉන්න තැනට ගිහිල්ලා අල්ලගත්ත නායාගේ බෙල්ලෙන් අනිත් අඩුවේ. අල්ලගෙන දෙන්නම් මෙහෙම කරලා තියාන තද කරලා ආනවා. තොපි ඇයි මෙහෙම කෙරුවේ? මේ වාගේ පිම්මන්ත බෝසත් චරිතයකට දුෂ්ටයෝ ඇයි මේ වැඩේ කෙරුවේ? තොපේ ගෑනට කන් දෙකක් ඇත්තෙම නැහැ. ඒ හම්බෙන්නේ ඉන්නේ කාට ඒ තරම් කරුමයක් පරිසම් දීලාද තියෙන්නේ. මේ තාපසයාගේ ඇස් දෙක ගලවන්න නායාගේ බෙල්ල හිර කෙරුවා මැරෙන්නම. හිර කරනකොට කෑ ගැහුවා මරන්න එපා කියලා. ඒක අපිට කිව්වා දැන් මේ තාපසයාට කාපු දැනට කට තියලා විස උරෝලා තාපසයා නිරුපද්‍රිත කරලා දුන්න නැත්නම් තෝ මරනවා. ඒක අපිට කැමති වෙලා කාපු දැනට කට තියලා ආපහු විස උරෝලා නායා සියලුම විස ගත්තා. අරගත්තාම තාපසයා නිරුපද්‍රිතව නැගිට්ටා. තාපසයා නැගිටලා බලනකොට තමන්ගේ යාළු රණ කකුලුවා සත්තු දෙන්නෙක්ගේ බෙලි දෙකෙන් අල්ලාගෙන ඉන්නවා. ඒකම තාපසයා කියනවා මිත්‍රය මේ අහිංසක සතුන්ට ඔබ කුමකට නම් හිරිහැර කරන්නේ? මහා පාපයකට කර තියන්නේ නැතුව වුන් දෙන්න අතරපා. කකුලුවා කියනවා මිත්‍රය තාපසතුමනි මේ වාගේ දුෂ්ටයෝ මේ ලෝකයේ ඉතුරු කෙරුවා. අද ඔබ වහන්සේ හෙට තව එක්කුට විනාශයක් කරනවා මිසක් මෙවුන්ගේ සුබඵල නැහැ. ඒ හින්දා මින් මත්තර මෙවැනි දේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනෑ කියලා කතුරු දෙකක් වාගේ අඬු දෙකෙන් තද කරලා මරුවාරු දෙනවා. මම වීක කාකි තල්ගහේ උඩට වෙලා ඉඳලා ආගියතන්න තුයි කිල්ලිලා ගියා යන්න කන්න ගිහිල්ලා අනුන්ගේ වාගිලින්ද ගිහිල්ලා උන් හිටි දැන් නැතුව ගියා. යාළුවොත් නැහැ මිනිස්සුත් නැහැ ඔක්කොම ඉවරයි. අවසානයේ මැරිලා තුන් දෙනාම සතර අපාගත වුණා. අවීචි මහා නරකාදියට ගියා. තාපසයයි රණ කකුලුවයි දෙන්න සුපුරුදු මිත්‍ර දාමෙන් බවුන් වඩමින් සංසාර ගමනේදී කළ මහා කුසලයන්ගේ ශක්තියෙන් දෙව්ලොව උත්පත්තිය ලැබුවා. පින්නොත් මේ ලෝකයේ මේ ඉන්නවා පව්කාරයෝ. වරදට ඇද ගන්න පාප මිත්‍රයෝ ඕන තරම්. වරදින් අත මුදවන්න වීර්ය කරන්න. මිතුරු තුමෝ දුක සැප දෙක හිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවි. කවදාක්වත් පින්නතුනි කල්යාණ මිත්‍රයා පිටු පාන්නේ. වරදට බැඳෙන්න දෙන්නේ. යහපතෙහිම යොදවන දියුණුවම ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂාවම ලබා දෙනවා. කීර්තියෙන් ගෞරවයෙන් අභිමානයෙන් දිවි ගෙවන්නට මඟ පෙන්වනවා. බිත්තිය කාඳින ලද රූපයක් කවදාවත් පිටු නොපා තමා දෙස බලා සිටින්නාසේම පින්නතුනි මිත්‍රයා සුපුරුදු මිත්‍රයාගේ තමන්ගේ කලන මිතුරාගේ ජීවිතේ පෝසත් කරනවා. අපි සමාජෙදි පුතේ තෝරගන්න ඕනේ. වැඩිහිටියෝ හැටියට ඔබත් දරුවෝ හැටියට නොබත් තෝරගන්න ඕනේ කවුද ආශ්‍රය කරන්න ඕනේ කවුද ආශ්‍රය නොකරන්න ඕනේ. අපිට තේරෙනවා පුතා. පොතට පතට එකඟ නැති, ගුරුවරුන්ට ආදරේ නැති, කම්මැලි කුසීත නොබිනා ගමනකම යන තමන්ගේ මිතුරන්ගෙන් ඇති වැඩක් නැහැ. වේගයෙන් ගෙවි යන ළමා කාලේ පරිපූර්ණ කොට ජීවිතේ දකින්න විඳින්නට සලස්වන්න මග දකින්න වීරිය කරන්න. ඒ හින්දා මෙච්චර කාලයක් අපේ ජීවිතවල කම්මැලිකමෙන් අලසකමෙන් බේබදු කමෙන් පංචශීලයම බිඳිමින් ආපු ගමන් මගේ යම් වරදක් තියෙයිද ඔබ ඒ වරදින් අත මිදෙන්න මාන්සි ගන්න. පින්නතුනි ගුණ 100ක් තිබිලා එක වරදක් තිබ්බොත් අර ගුණ 100ම ඉවර කරනවා අර තනි වරද. හොඳට බලන්න මේ සමාජයේ යහපත්ව වාගේ ඉන්න මිනිහෙක්
එක වැරද්දක් කරපු හැටියේ ඒ මිනිහාගේ මුළු ජීවිතේම ඉවරයි. ජීවිතේම ඉවරයි. විනාශ වෙලා යනවා. අවුරුදු ගාණක් පන්සලේ හිටපු හාමුදුරුවෝ මොකක් හරි කෙලස් බර වැඩක් කරලා ගමේ ඉවරයිනේ පුතා එක දවසේ. අර අවුරුදු 25 30ක් 40ක් 50ක් ගෙවාගෙන ආපු ජීවිතය අතනින් ඉවරයි. යුග ජීවිතයේ අවුරුදු 10ක් 15ක් 20ක් ආපු විශ්වාස සහගත බැඳීම යම් ආකාරයකින් පළුදු කෙරුවොත් පුතා එතනින් එහාට මුළු ජීවිත කාලයම ඉවරයි. කරගෙන ආපු හොඳ වැඩ ටිකක් ඉවරයි. අර අවුරුදු 15ක් 20ක් ගෙන ආපු ජීවිතේකට මඩ ගහනවා. ඕක මෙහෙම තමයි ඉඳලා තියෙන්නේ හැමදාම අපිට අහුවෙච්ච දවසනේ මේ කියලා කියන්නේ. අර ගෙවල් පොහොද කාලෙත් පුතා දැලි ගාලා තමයි නතර වෙන්නේ. ඒ හින්දා කරගෙන එන වැරදි තියෙනවා මන් දන්නවා. ඒ සියලු වැරදි නවත්තලා මා පුතාලගේ ජීවිතත් වැඩි හිටියේ පින්වන්ත ඔබගේ ජීවිතවල නිකලල් භාවයම ඇති කර ගන්නට වැරදි අතාරින්න වීර්යය කරන්න. එතකොට වැරදි ඉවරයි පුතා. නොකරපු වැරදි කරන්නෙම නැහැ. කරපු ඒවා නවත්තනවා. එතකොට වැරදි නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නොකරපු හොඳ වැඩ කරන්න පටන් ගන්නලු. පුළුවන් නේද? නොකරපු හොඳ වැඩ තියනවා නේද? මං කියන්නේ. උදේ පාන්දර නැගිටලා බුදියපු ඇදේ තියෙන මෙට්ටේ කොට්ටේ සීට් එක හරි ගස්සලා ගසා දාලා නමලා තියලා නැගිටින්නේ නෑ නෑ. අවංකවම නෑ 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 දැක්කේ මම නෑ නේ පුතා එහෙම කෙරුවේ නෑ. අයි බෑ දැත්තරම සීට් එක නමන්න ඈ සීට් එක නමන්න බැරිමද? අර විසිකා වෙලා තියෙන කොට්ටේ අර ඉස්සරහින් තියන්න බැරිමද? කොට්ටේ උඩින් නමාපු සීට් එක තියන්න බෑමද? කොස්ස අරගෙන කාමරේ අතු ගන්න බැරිමද? ගේ ඉස්සරහා තියෙන මල් වලට වතුර දාන්න බෑමද? කාටුන් බලන වෙලාව අතහැරලා පොතක් අරගෙන ඒ පොතේ පාඩමක් කියවන්න බැරිමද? ගෙදරට කරගෙන එන්න දීපු ගණන් ටික හදන්න බෑමද? බැරි නෙමෙයි. අපි ඒ වෙනුවෙන් මාන්සි උනේ නැහැ. ඒ වෙනුවෙන් කැප උනේ නැහැ. නේ? කැපකිරීම කෙරුවේ නැහැ. ඒ කැපකිරීම නොකිරීමේ හේතුවෙන්ම මම පුතාලා ඉගෙන ගන්න බෑ. පුතාලා ඔය දහම් පාසල් ආවට මොකද? ඇත්තටම කීකරු බෝසත් ළමයිද? ඈ? කීකරු බෝසත්ද? අවංකවම හිතලා බලන්න අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මම පුතාලගෙන් ගෙදරට වෙන්න ඕන තියෙන වැඩවලින් මොනවද අපි කරන්නේ? මිදුලක් අතු ගාලා, ගේ දොර අතු ගාලා, අම්මගේ වැඩට අවශ්‍ය උපකාරයක් කරලා, තාත්තගේ වැඩට අවශ්‍ය උපකාරයක් කරලා බලන්නකෝ ගේ ඉස්සරහා මාන ගොල්ල වැවිලා පේන්නේ නැහැ පාරේ. කැත්තක් අරගෙන උදැල්ලක් අරන් වනන්නම බෑද? නොකරපු වැඩක් අපිට කරන්න හිතෙන්නේම නැද්ද? මේ වගේ හොඳ ආසයි හිතෙන්නේ නැද්ද? එහෙම අලුත් වැඩක් කරන්න. වත් එකේ හෙල් පැලයක් හිටෝලා ඉවරලා වටේට උදුළු ගාලා තියාගෙන ඒක හැදෙනවා දිහා බලන් ආසයි හිතෙන්නේ නැද්ද? පුතේ බෝසත් ගති ඒවා පුංචි කාලේ ඉඳලා පුරුදු කෙරුවේ නැත්නම් ගොරහැඩි වුණාට පස්සේ ආය පුරුදු කරන්න බෑ. එහෙනම් දරුවන්ට නොකරපු හොඳ වැඩ කරන්න පුරුදු කරන්න ඕන පුතා. ගෙදරක 5 දෙනෙක් ඉන්නවා කියන්නකෝ අම්මයි තාත්තයි දරුවෝ 3 දෙනා. 5 දෙනා. උපන් දින කීයක් එනවද? උපන් දින 5යි. 2018 අවුරුද්දේ පොල් පැල 5ක් හිටුවේ හැදි පුතා 5 දෙනාගේ උපන් දින 5යි. 2009 5ක් හිටුවේ හැදි. 2020 19 5යි 20 5යි 15යි. 2021 5යි 22 5යි කේල් පැල 25යි. පොල් පැල 25. පොල් වත්තන්නේ පුතා.
කොල්ලට අවුරුදු 10 දී පොල් හැදුවොත් කොල්ලට අවුරුදු 20 වෙනකොට කොල්ලට අවුරුදු 15 වෙනකොට පොල් වත්තක් තියෙනවා. සාමාන්‍ය පෙළ ලියන්න කොල්ලට අවශ්‍ය පන්ති ගාස්තු කොහෙන්වත් ඕනේ නැහැ පුතා. අර තමන්ගේ දෑතින්ම හිටවාපු පවුලේ අය හිටවාපු පොල් ගස් වලින්ම ගත්ත හැකි. පොල් ගස් දෙක ගෙඩි අදින්න පුතා මාසෙට කන්න. පොල් ගස් දෙක ඇති. තව දිනවා 23. පොල් ගස් 23ක ගෙඩි කොච්චර ආර්ථික හයියක් දෙයිද ගෙදෙට්ට? වටිනාකමක් දෙයිද ගෙදෙට්ට? නමුත් අපිට හිතෙන්නේ නැහැ පුතා නොගත් උත්සාහයක් ගැන මෙහෙම වැඩක් අපේ ගෙදර කරමු කියලා යෝජනා කරගෙන කරන්නේ. නෑ මේ ගෑනු ඉන්නවා නේද මෙවුදලට කුලප්පුව හැදිලා පවුම જાතිය. පොඩි එකාගේ උපන්දිනේ එනකොට මර මිනිහාරි කියන අද යවුයන් ඕනේ නැහැ පොඩි එකාගේ උපන්දිනේ රාපියන් ආවල් තැනට. ආවල් අවංහලට. ආවල් හෝටලෙට යා. පොඩි එකා ආසයි අරුවා ගිලින්න මෙව්වා ගිලින්න. මේකත් ගිලලා එන්න. ඒගොල්ලෝ පොඩි උණු තරගෙන ගිහිල්ලා අර හෝටලෙකින් පසික්කාඩු කෑම ටිකක් කාලා බලන් වෙනවානේ ගෙදර හදාපන්. ගෙදර කෑම ටිකක් හදලා කාලා අර වියදම් කරන සල්ලි ටිකට මොනවා හරි පැල ටිකක් ගෙනල්ලා හිටෝලා. එහෙම නැත්තම් කෑම ටිකක් හදලා තමන්ගේ දරු පැටවු එක්කන් අම්මයි තාත්තයි ගාවට ගිහිල්ලා අම්මයි තාත්තයි දෙන්නට චූටි පුතාගේ උපන්දිනේ වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. තමන්ට කළ සේවයට කෘතගුණ සැලකීමක් කරපන්. ඇයි බැරිද පුතා මෙහෙම හිතලා කරන්න? බැරිම වෙයිද හිතුවොත්? පුළුවන්. අපි පරිවර්තනය වෙන්නේ නැහැ. නමුත් අපි බෞද්ධ කියලා කියනවා. බුද්ධිමත් කියන එකනේ බෞද්ධ කියන්නේ. වැඩවල බුද්ධිමත් බවක් නැහැ. ඥාන ළමෙක් වැඩි විය පැමිණෙනවා කියලා හිතන්නකො. වැඩි විය පැමිණිච්ච ගමන් කෙල්ලෝ විකුණන්නේ කවුද? අම්මද තාත්තද? අම්මන්. ඔය වැඩි විය පැමිණිච්ච මංගල්‍ය යෝජනා කරලා ඒක ජයයට කරමු අපි හතටම ගම් කියමු. කියලා ගෙනල්ලා ඉවරලා එවුන්ට බොණ්ඩක් දීලා එවුන් දෙන ඇන්ලොප් ගනිමු. කෙල්ල විකිණීමේ ආය සහ වැය. ලැජ්ජන ධම්මා හැටියට ඥානුකම පුතා ලෝකේ ඉදිරියේ විකුණලා තුට්ටු දෙකක් ගණන් කරන්නේ. තමන්ම නේද වීක්කේ ළමයා. ලැජ්ජ බය ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ දරුවාව විනාශ කෙරියෝබ. අපිට පේන්නේ නැතුවට වැඩි විය පැමිණෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රියන් ලොකු මහත් භාවයටපත් වෙනවා. ඉන්ද්‍රියන් වර්ධනය වෙනවා. ඒ ඉන්ද්‍රියන් වර්ධනය වෙනවත් එක්කම පින්නතුනේ මේ මොලේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. හෝමෝන වෙනස් වෙනවා. ස්නායු පද්ධතිය වෙනස් වෙනවා. රුධිර සංසරණ පද්ධතියේ වෙනස්කම් විපර්යාසයන් නැති වෙනවා. සුවසන පද්ධතියේ වෙනස්කම් ඇති වෙනවා. එතකොට ගන්නා හැඟීම් දැනීම් මේ දරුවාගේ වෙනස් වෙලා පරිවර්තනීය ලෝකයකට ප්‍රවේශ වෙලා ලෝකේ ආකර්ෂණීය කරගන්න තියෙන හැඟීම් වැඩි. අර වාගේ බේබද්ද ඕගක් ගෙනල්ලා සක්කිලියෝ ගොඩක් ගෙනල්ලා අරවා මෙව්වා බැදලා ගේ ඇතුලේ සාදයක් පවත්වපු ගමන් ගම් හතරම පීකරේ දාලා කෙල්ලේ දාම ඉවරයි. මේගොල්ලෝ හිතනවා ඒක තමයි හරි ක්‍රමය. කාගේද පුතා සංස්කෘතිය? කාගේද ශිෂ්ටාචාරය? පරණ ගැති සුදු ගති ඔළුවට අරගෙන තියෙන. හෙළ යසෝදරා කුල පරම්පරාවේ අම්මාවරු ගාව බෝසත්සිදා කුල පරම්පරාවේ තාත්තාවරුන්ට මේවා තියෙන්න බෑ. උදාාරතර සත්පුරුෂ ගුණ ධර්ම තියෙන්න ඕනේ. අපේ සංස්කෘතියේ පුතේ වැඩි විය පැමිණිච්චාම ඒ කාලේ ඒ ගෑනු ළමයව සුරක්ෂිත කාමරයකින් තියලා තනියට ඉන්නේ ළඟ ලොකු අම්මා, පුංචි අම්මා, නැන්ද අම්මා, අත්තම්මා, වැඩිහිටි කුලකාන්තාව ළඟින් ඉඳගෙන කියනවා මය පුතා දැන් දියනාලා එළියට ආවට පස්සේ ඉස්සර වාගේ කඩුල්ලේ ලීයට උඩින් පනින්නේ. කඩුල්ලේ ලීය ගලවලා බිම දාලා එහා පැත්තට ගිහිල්ලා කඩුල්ල වහන්නේ. මය පුතා ඉස්සර වාගේ තනියම යන්නේ.
තනිකන් දෝෂයට අහු වෙනවා. යකෙක් ඉන්නවා ඒ යකාගේ අවතාරයට අහු වෙනවා. කරුවල වැටිගෙන එනකොට කවදාවත් තනියෙන් කොහෙවත් ගමනක් යන්නේ කලු කුමාරයාගේ අවතාරයේ තියෙනවා. ඒ යක්ෂයා වැහෙනවා. මත්දහනේ ගමන් යන්නේ සීරියකාගේ බැල්ම වැටෙනවා. මේ කියන භූතාවේශයන් පිළිබඳව අර ළමයාගේ ඔළුව තුල පින්නතුනේ බිය උපදවලා කුලසිරිත ආරක්ෂා කිරීමේ තියෙන වටිනාකම දීලා ඒවා බිඳීමේ තියෙන ආදීනව කියලා ලැජ්ජා ඇති කරවල පින්නතුනේ මිනිස් ජීවිතයක අපරාධ කරන්න ලැජ්ජා බය ඇති කරවලා ගෙන් එළියට පවුලේ නෑයෝ ටික එකතු වෙලා වඩම්මන උදාරතර පින්වත් බඹසර කුමරිය දැන් වෙන්දේසියලා විකුණන ගානට හෙළදෙරනේ ගෑනු අවිනීත වෙනවා. හෙළදෙරනේ ගෑනු අවිනීතයි. ඒ කැට ගතිය අපි ගාව තියෙන. වතුර නාවලා අන්දන්නේ පුතේ දනිස්සට තුඩින් එකක්. කෙල්ල රාන්දනවා දනිස්සෙන් දනිස්සට තුඩින්. වතුර නාවලා අන්දන්නේ බොලට හදක්වා දිග ඇඳුමක්. සුදු පැහැ වර්ණයෙන් යුතු ලා කහ පාට ලා කොළ පාට වර්ණයෙන් යුතු ඇඳුමක්. ලාලිත බෝසත් දැක්මක් වෙන විදිහේ හැමෝගේම ප්‍රසාදයේ ගෞරවය හදවතට දැනෙන විදිහේ ඇඳුමක් අඳින්න. උත්තම සලුවා. දැන් බලන්න එපා යොන්ද රාන්දර ඇඳුම්. එනේ උන්ට ආකර්ෂණීය වෙන්නලු එන ඇඳුම්. ඇඟපසඟ පේන ඊ නූල් දෙකකින් දනිසෙලු තුනට අය වැඩි විය පැමිණුණානේ. එහෙනම් වැඩිපුර තියෙන ඒවා පේන්න ඕන. එහෙම පෙවුන් නැත්තම් හෙට දවසේ ලස්සන වෙන්නේ නැහැ. ලැජ්ජා තියෙන්න ඕන. මේ සමාජයේ කාපු කොටසක් ඇටින් මම දකින්නේ ඒකයි පින්නතු. කාපු කොටසක් ඇටින් මම දකින්නේ ඒකයි. ඔබ මුල්ම ගුරුවරිය දරුවාගේ. පුබ්බාචාරි. ඔබ බුදුවරිය දරුවාගේ. ගෙදර බුදුන් අම්මා. ඔබ ඍෂිවරිය දරුවාගේ. ආරක්ෂාව සපේ. මුර දේවතාවා ඔබ දරුවාගේ රැකවරණේ පැතුම්. ඒ වගේම පින්නතුනි හෙළ සංස්කෘතිය ජාතිකත්වයේ ආගම දහම සියල්ල උගන්වා වදාළ උත්තම දෙව්දුවක් හැටියට ජීවය දුන්න ජීවයේ උල්පත හැටියට අම්මා ජීවමාන විය යුතුයි. අම්මා වෙනස් විය යුතුයි. පරිවර්තනය විය යුතුයි. මේ තියෙන අපරාධ නැති කරලා අලුත් ප්‍රවේශයක් නොගත් උත්සාහයක් ගැන නිකලල් සමාජයකට නවදරු පරම්පරාවක් තරන්නට විනය ධර්මයන්ගෙන් ආගමට දහමට අනුකූල පරම්පරාවක් හදන්න වීරිය කරා. එතකොට ලස්සන ගමනක් ගියා. අවසාන කාලයේ පින්නතුනි මෙච්චර කාලයක් කරගෙන ආපු හොඳ වැඩ නැවත සොයමින් බලමින් කරන්න වීරිය කරා. එතකොට ලෝකයේ දිනුවේ කරගෙන ආපු හොඳ වැඩ මම විස්තර කරන්න ඕනේ. දැන් මේ කඩින මහා පුණ්‍යෝත්සවයේ තියෙනවා මෙච්චර කාලයක් කරගෙන ආපු ඒ පුණ්‍ය කර්මයන් මෙවර වස් සමාදන් වෙලා ශික්ෂාපද සමාදන් වීමෙන් කාලය ගෙවලා ශාසනික බඹසර හැසිරিলা ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වස් පවාරණය කොට ඒ උත්සවයේ පවත්වන දාට ඔබට නව සැලසුම් ඇතිව පින්නතුනේ වැඩ කරන්න පුළුවන්. අලුත් දේවල් කරන්න පුළුවන්. ගිය අවුරුද්දට වඩා වටිනා විදියට පින්කම සාර්ථක කරන්න පුළුවන්කම තියෙනවා. ආමුදුරෝ මතක් කළා ධර්ම දේශනාවක් තියෙනවා කියලා. මීටත් වඩා පිරිසක් ඒකරාශී වෙලා වස් පවාරණය කිරීමේ මහා මංගල්‍ය වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම සංගායනාවට ධර්ම දේශනාවට ඒකරාශී වීමේ වාග්ය වාසනාව අපට දැනෙනවා. ඒ උතුම් මඟ දකින්නට පින්වන්ත ඔබ හැමදෙනාටම ධර්මඥානය පහළ කරගන්න අද දවසේ ප්‍රයෝජනෙට ගන්නට පුළුවන්කම තියෙනවා. කරපු හොඳ වැඩ ඔබයි දන්නේ. මම නෙමෙයි. ඒවා ඉදිරියට පවත්වාගෙන යන්න තවත් පෝසත් විදියට නිර්මාණය කරමින් පාත්ගෙන යන්න ඔබට පුළුවන්. කටෙන් නෙමෙයි අනුමෝදන් වෙන්නේ අතින්නේ. අතින් අනුමෝදන් වෙලා හිතින් තදංග වශයෙන් අල්ලා ගැනීමෙන් ඔබට මේ පින්කම සාර්ථක කරන්න පුළුවන්.
මෙච්චර කාලයක් කරගෙන ආපු හොඳ වැඩ එහෙම කරන්න ඉගෙන ගන්න. ඒක අර තිබ්බු වැඩේ කාබාසිනියා වෙන්න නෙමෙයි. අපි දැනට ගැලපෙන්නේ කියලා කිව්වෙත් මම ඒකයි. සම්බරශීලීව අපිට ඕන වැඩක් කරන්න පුළුවන්. අතින් කරන්න තියෙන අතින්ද කරනවා, හිතෙන් කරන්න තියෙන හිතෙන් කරනවා, වචනෙන් කරන්න තියෙන දේ වචනෙන් කරනවා. ඒක ඒ තරමට ගලපාගෙන කිරීමේ වාග්ය අපි ගාව තියෙන්නට ඕන. මානෙල් සුවඳමය කුඩමසු පිලි ගන්ධමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය හොඳට නරකට දෙකට කටමය කට පාවිච්චි කරලා කොච්චර සුභාසිත මధుර සුන්දර සත්‍ය වචන කතා කරන්න පුළුවන්ද පුතා හැමෝගෙම ආකර්ෂණය ලැබෙන හැමෝගෙම ආකර්ෂණය ලැබෙන කොච්චර වචන තියෙනවා ඔය සංගීතය ඉගෙන ගන්න ළමයිට නැටුම් ඉගෙන ගන්න ළමයිට නිකන් ඉන්න වෙලාවට කටට නිකන් තියෙන්න දෙන්නේ නැතුව වන්නමක් බෙරපදයක් කවියක් සිල්ලුවක් අර ඉස්කෝලෙන් ඉගෙන ගත්ත ගාථාවක් සොලෝකයක් ඇයි පාඩම් කරන්න බැරි? පුළුවන්. ඔහුගේ පුතුන් තුන්දෙනාම හරි කම්මැලියන් නිසා වැඩක් නොකර නිකන් කෑම පුරුදුව හිටියා. මෙහෙම කලක් ගත උනේ මහලු පියාලෙද උනේ ලගම වැඩ නිම උනේ ගැන සියුනේ පුතුන් අටවා තුන් දෙනාම යොදමින් වැඩ පෙරළූ බිම ගොවිතැන් යමින් අසුරනු ලංකරගත්තු සෝයුරෝ 1979 මන් 3 පන්තියේ තිබුණා කටපාඩම් ගෙනුනේ 3 පන්තියේ සිංහල අච්චු පොතේ තිබ්බ මහලු පියා සහ පුතුන් තුන්දෙනා කියලා